හැමෝටම වාසනාවන්ත දවසක්. මෑතකදී නීතිඥවරයෙකු සිය බිරිඳ සමග මෝටර රථය තුලදී ඝාතනය වුණා. ඒක පාතාලය විසින් සිදු කරපු ඝාතනයක් කියලා පොලිසිය සහ ආරක්ෂක අංශ කියනවා. නීතිඥයෝ ටික එකතු වෙලා මේකට කතාවක් කිව්වා. රජයේ දුර්වලතා නිසා තමයි, පොලිසිය දුර්වලකම නිසා තමයි මේ වගේ අපරාධ වෙන්නේ. ආණ්ඩුව මේවට වග කියන්න ඕන කියලා. ඇත්තරම ආණ්ඩුව මේවට වග කියන්න ඕනේ කියන කාරණේදී මේ ලෝකේ ආරක්ෂාව අපිට වඩා තර කරපු ඇමරිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවලත් මෙවැනි අපරාධ වෙනවා. ඇමරිකාවේ මම දැක්ක මෑතක විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන වෙලාවකදී ඒ උපාධි ප්‍රදානෝත්සවය තියෙන ශාලාව ඇතුළට ගිහලා මහාචාර්යවරුන්ට වෙඩි තියලා මරලා තිබුණා. කැනඩාවේ අර අපේම ලංකාවේ කොල්ලෙක් ගිහලා පවුලක 7 දෙනෙක් මැරුවා. ඕස්ට්‍රේලියාවේ මුහුදු වෙරළේ විවේක ගන්න ආපු පිරිසක් වෙඩි තියලා ඝාතනය කරා. නවසීලන්තයේ සුපර් මාකට් එකක් ඇතුළට ගිහලා වෙඩි තියලා මිනිස්සු මැරුවා. මුස්ලිම් පල්ලියක් ඇතුළේ මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරුවා. මේ ආරක්ෂාව නැතුව නෙවෙයි. ඒගොල්ලෝ ගෝනින් ආරක්ෂාව දෙනවා. ගොඩබිමින් ආරක්ෂාව දෙනවා. තාක්ෂණික ක්‍රම වලින් ආරක්ෂාව දෙනවා. ඒත් ඒ ඝාතන වෙනවා. ඒතර ලංකාවෙත් එහෙම වෙනවා. දැන් එහෙම වුණා කියලා මේක ආණ්ඩුවට මේක වැරද්ද පටවලා අත පිහිද ගන්න බෑ කාටවත්. නීතිඥ සංගමේ සභාපතිවරයා කියනවා අපි නීතිඥයෝ සියල්ල රැස් කළා මෙතනදී ආණ්ඩුවට ප්‍රකාශ කරනවා අනිවාර්යෙන් මේ ආරක්ෂාව තර කරන්න පොලිසිය ශක්තිමත්ව වැඩ කරන්න කියලා. හැබැයි එතනදී මාධ්‍යවේදියෙක් අහනවා ඒ සභාපතිගෙන් මේවා ලැජ්ජයි අපි කතා කරන්න. ඔබතුමන්ලා අර තමන්ගේ මේ සහෝදර නීතිඥයා ඝාතනය කරපු ඝාතකයන් වෙනුවෙන් පෙනී ඉන්නවද යම් දවසකදී නඩුවක් ආවොත්? ඔබ ඉතින් ඒ පෙනී ඉන්නව එක අපේ රස්සාව. ඉතින් දැන් තමන්ගේම සගයා ඝාතනය කරා කියලා උද්ඝෝෂණය කළා කණ්ඩායමක් එකතු වෙලා සංගම් පිහිටවගෙන විරෝධය පාන ගමන් කියනවා ඒ මරපු එක වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඇත්තටම රටක අපරාධ වැඩි වෙන්න එක හේතුවක් තමයි මේ නීතිඥයෝ අපරාධකරුවන් බේර ගැනීමට කටයුතු කිරීම. දැන් අර ලංකාවේටත් අවිදේශ රටවලින් අල්ලගෙන ආපු අපරාධකාරයන්ට උසාවි වලින් ඇපාරන් දෙන්න මහන්සි වුණේ නීතිඥයෝ. අපගත්තෙන් පස්සෙ රටින් පැනලා ගියා. දැන් උන් පිටරටින් මේ අපරාධ මෙහෙවනවා. අපේ රටේ නීතිඥයන්ට ඒ වගේ විනිශ්චයකාරවරුන්ට අග්‍ර විනිශ්චයකාරවරුන්ට අන්ත අසාධාරණකම් සිදු වුණා. ඔය නීතිඥයෝ කවදාවත් මම දැක්කේ නෑ වට නැගිටිනවා. සරත් අවීපිටිය මහාධිකරණ විනිසුරු තමන්ගේ නිවසට ඇවිල්ලා මෝටර රථයෙන් බහිනකොටම පොට්ටනවුර වෙඩි තියලා මැරුවා. ලංකාවේ හිටපු හොඳ විනිශ්චයකාරවරයෙක්. අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකගේ තමන්ගේ ආණ්ඩුවේ හිතවත් අයට පක්ෂව තීන්දුවක් දුන්නේ නැහැ කියලා දූරෙන් නිරපැහැරිය අන්තිම අනීතික විදියට. ජේ.ආර්. ජයවර්ධනගේ කාලේ විනිශ්චයකාරවරුන්ට ගෙවල් වලට ගිහිල්ලා ගල් ගැහුවා. දන්නේ නැතුව නෙවෙයි. ඊට පස්සේ මේ නීතිඥයෝ දෙන්න නීතිඥ සහ බිරිඳට මෙහෙම ඝාතනය කළා දැම්ම. ඒ වගේම විජේදාස ලියනාරච්චි නීතිඥවරයා අර භීෂණ කාලේ උසාවියේ නඩු කතා කරන ගමන් ඇදගෙන ගිහිල්ලා ඇස් උගුල්ලලා මරලා දැම්මා. ඔය නීතිඥයෝ එකතු වෙලා ඕව අපරාධ කියලා කිව්වේ නැහැ. මේ දැන් මේක කියනවා. මොකද මේ ආණ්ඩුවට මේක පාවිච්චි කරලා ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන්න. හැබැයි අපේ රටේ අපරාධ වෙනවා පැති දෙකකින්. එකක් තමයි ආරක්ෂකාංශයේ දුර්වලකම නිසා හරි ඒවයින් රිංගල ගිහිල්ලා මිනිස්සු මරණ එක. ඔය නීතිඥයෝ දෙන්න බැරුවේ. දෙවෙනි කාරණාව තමයි මේ අපරාධ කරුවන් වෙනුවෙන් නීතිඥ සේවය ලබා දීලා අධිකරණයෙන් ඔවුන්ව ගලව ගැනීමට නීතිඥ ඉදිරිපත් වීම. මොකද හුඟක් වෙලාවට අපරාධකරු කියන දෙයක් තමයි ඔන්නෝක මරලා දාපම් බං ඔකට ගහලා දාමු අපි ලෙවල් 6 කෙනෙක් අල්ලලා හොඳ ගානක් දීලා අපි නඩුවෙන් බේරෙමු. අන්නේ මානසිකත්වයේ අපරාධකාරුවන්ගේ මනස තුල තියෙන තාක් ඔවුන්ගේ අපරාධවල නියැලෙනවා. ඔවුන් කොන්ත්‍රාත් තරම් මිනිස්සු මරනවා. ලක්ෂ 100ක් කොන්ත්‍රාත් එකක් කරන් මිනිහෙක් මර ලක්ෂ 50ක් වේදම් කළා නඩුවෙන් බේරෙනකොට තවත් ලක්ෂ 50 ලාභයි. ඉතින් මෙන්න මේ විදිහට මේ නීතිඥයෝ වුණත් එකතු වෙලා ඔය දැන් එකතු වෙලා ඉන්නවා වගේ අපි පාතාල කරුව වෙනුවෙන් අපරාධ කරුව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියන ස්ථාවරේ ඉඳලා වැඩ කරොත් බොහොම සාර්ථකයි. අර සරත් අඹේ පිටිය මරපු වෙලාවේ ඔය වගේ නීතිඥයෝ එකතු වුණා මට මතකයි. එකතු වෙලා කිව්වා අපි කිසිම කෙනෙක් මේ නඩුවට පෙනී ඉන්නේ නැහැ කියලා. අනේ ඒ වුණාට දෙන්නෙක් පෙනී හිටියා පොට්ටනව කරවන්නේ. අන්තිමට පොට්ටනව පරිදීක වෙන කතාව. පෙනී හිටියා. ඉතින් තමන් එක මතයකට ඇවිල්ලා තමන්ගේ පැත්තට දක්වන මෙහෙවරක් විදියට අපරාධ මර්ධනය කරනවා නම් මේ රටේ අපරාධකරුවෝ අඩු වෙනවා. ආණ්ඩුවත් මෙහෙන් ආරක්ෂාව තර කරලා පොලිසිය ශක්තිමත් කරලා අපරාධකරුවන්ව අල්ලලා අපරාධ අඩු කරනවා වගේම ඒ අල්ලගත් අපරාධකරුවෝ පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කරනකොට ඒ අය වෙනුවෙන් ඉදිරිපත් කළා යම් ලොකු ගනුදෙනුවක් අරගෙන ඒ අය නිදහස් කරන වගකීමෙන්
නීතිඥයෝ නිදහස් වෙනවා නම් මේ රටේ අපරාධ අඩු කරන්න පුළුවන්.